පින්වතුනි ඔබගේ ආච්චි අම්මා 100 අංශභාගය හැදලා අවුරුදු 20ක් හිටියා ඇන්දේ. ඔබ බැන බැන මේ මිනිහයාට සලකන්නේ නැති, ආදරෙන් සලකන්නේ නැති, මොනවා හරි කරන්නේ නැති. නමුත් ඔබට බෑ නේද ඒ ආච්චි අම්මගේ දුක ගන්න. ඒ ආච්චි අම්මට දුක මොකුත් නෙමෙයි මේකද. හොල්ලන්න ඕනේ, හොල්ල ගන්න බෑ. ඔయిత වඩා හිරගයක් කොහෙද තියෙන්නේ. පින්වතුනි මේක වෙනවද නැද්ද එක නෙමෙයි ප්‍රශ්නේ. උනොත් මොකද කරන්නේ? ඒකෙන් නිදහස් වෙන්න තමයි පෙන්ෂන් ස්කීම් එකක් තියෙන්නේ පින්වතුනි. රජේ එක නෙමෙයි. මේ බුදුහාමුදුරන්ගේ එක. ඔය තරුණ කාලයක් දීලා තියෙන යන්නේ ඒකට. එහෙනම් පින්වතුනි මේක උලන්නම ඔය ජීවිතේ ගත කරගන්න එපා. ආදරයට කියන්නේ පින්වතුනි මේක උනාට පස්සේ ඉතින් ඉවරයි. ඒ ඔක්කොම ස්වභාවිකව සිද්ධ වෙන්න පුළුවන් දේවල් ඒක කිසි ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන එකම එක තැනක පින්වතුනි ඔබට හොල්ලන්න ඕන එකනේ ගැටලුව පින්වතුනි. හොල්ලන්න බැරි එක නෙමෙයි ගැටලුව. හොල්ලන්න ඕනේ. ඒකයි ගැටලුව. ඔබට රූප බලන්න ඕනේ පින්වතුනි. ඔබට රූප පේන්නේ නැහැ. ඔయిత වඩා දඬුවමක් කොහෙද තව තියෙන. ඒකයි මම කිව්වේ එක දවසක් එන්න පින්වතුනි. ඔබගේ ඇස් දෙක බැඳලා තියන්න කරුවල කාමරයක ගැට ගහලා තියන්න. එක දවසක් මුක්ති විඳලා මට කියන්න ඒ කාරණා. එක දවසක් ඇති ඔබට පිස්සු හැදෙන්න. ඒකයි ලෝකේ තියෙන දරුණුම අපරාධකාරයන්ට දෙන දඬුවම මොකද්ද? කරුවල කාමරයක දාලා තියෙන එක. පිස්සු හැදෙලා එළියට එන්නේ. විශේෂයෙන් දේශද්‍රෝහීන්ට දෙන දඬුවමක් ඒක. කරුවල කාමරේ දාලා සතියක් දෙකක් තියෙනවා. කන්න බොන්න නොදී තියන්නේ. කන්න බොන්න දෙනවා. කරුවල කාමරේ තියෙන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. තමම දාගන්න ඕනේ සද්දයක් ඇහෙන්නේ නැහැ. ප්‍රජාවගෙන් වෙන් කරලා කරුවල කාව පේන්නේ නැහැ මොකුත් නැහැ. සතියක් ඉන්නකොට පිස්සු හැදෙනවා. ඔබගේ ආච්චි අම්මට පින්වතුනි පිස්සු හැදිච්ච නැති එක හුදුයි. ඔබගේ ආච්චි අම්මා මතක හැදෙයි පින්වතුනි ලෙඩ ඇඳේ ඉන්නකොට අසූචි වලින් ගහනවා මිනිස්සු. ඔබ අහලා ඇති අඩුම තරමේ පින්වතුනි එහෙම අය ගැන. හරි කේන්ති යනවා කියලා ඔබ කියනවා. අම්මෝ අපේ අම්මා ගාවට දැන් කිට්ටු වෙනවා බෑ මේ දවස්වල පුදුම කේන්තියෙන් ඉන්නේ කියලා ඔබ කියනවා අපේ. ඇයි අම්මට කේන්ති යන්නේ? ඔබ ඒක හිතුවේ නැද්ද? එයාට කේන්ති යනවා මහා පුදුම කරදරයක් තියෙන්නේ. බත් ටිකක් ගිහින් දෙන්න බෑ ළඟ තියෙන එකකින් ගහනවා. වචනයක් වරදින්න බෑ කෑ ගහනවා. පුදුම කේන්තියක් යන්නේ. මට නම් බෑ බලා ගන්න. ආදි වශයෙන් ඔබ කියනවා අපේ පොඩ්ඩක් හිතුවේ නැද්ද ඇයි කියලා එහෙම වෙන්නේ. තරුණ කාලේ තියෙන්නේ ඔන්න ඕකෙන් බේරෙන්න. මගුල් කන්න නෙමෙයි බලා. අවස්ථාවක් දීලා තියෙන්නේ පෙන්ෂන් ස්කීම් එක හදාගන්න පින්වතුනි. පෙන්ෂන් එකට කී හරි දාගන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. අවුරුදු 15 දී වයසට යන්නේ නැහනේ ඔබ. අද මේ ඉන්න පිරිස වයසට ගිහිලා තියෙන්නේ අවුරුදු 60ක් ගියාට පස්සේ. අවුරුදු 60ක් chance එක දුන්නා පින්වතුනි හැදෙන්න. ගැලවෙන්න මේකෙන්. සම්මා ආජීවයෙන් ජීවිතය ගෙවන්න. නමුත් මිච්ඡා ආජීවයෙන්ම ජීවිතය ගෙවලා පින්වතුනි අද ඇබ්බැහි වෙලා ඉන්නවා රූප බලන. අවුරුදු 60ක් රූප බලපු කෙනා කොච්චර රූප බලන්න ආසෙද්ද කියලා හිතලා බලන්න. දැන් අවුරුදු 2ක් සිගරට් බීපු කෙනාගේ ඇබ්බැහි බීමද නතර කරන්න අමාරු 40ක් බීපු කෙනා. ඔබ දන්නව නේද ඒක? එහෙනම් දැන් අවුරුදු 60ක් රූප බලපු එක්කෙනාගේ රූප බැලීමට තියෙන ආසාව කොච්චරක් ඇද්ද කියලා හිතලා බලන්න. සාමාන්‍යයෙන් අවුරුද්දේදී විතර දරුවෙක් අන්ධ වෙනවා. ඒක අද දුක් විඳින්නේ අවුරුදු 16 දී විතර දරුවෙක් අන්ධ වුණොත් දුක් විඳින්නේ. වැඩිපුර මානසික වේදනාව වෙන්නේ කොයි වෙලාවටද? ඔය මේවත් ඇයි දැන් මම මේ කියන හැම එකක්ම ඔබට ඇත්ත නම් දැන් මේවා තර්කානුකූලව හිතන්නකෝ. ඇයි ඔබටම දෙයක් වෙනකම් බලන් ඉන්නේ පින්වතුනි?